ඉතර පුතෙක් දවසක් ඉතර අත්දැකීමක් බෙදා ගන්නවා. මොකද අත්දැකීම පොළොල් විභාගයට පස්සේ ඔහුගේ පන්ති යාළුවොත් එක්ක ඔන්න බැච් පාටිය. පුතෙක්ගේ ගෙදර තමයි මේ පාටිය සංවිධානය වෙලා තියෙන්නේ. ඔවුන් දැන් මේ ගෙදර පල්ලෙහා තට්ටුවේ කනවා බොනවා විනෝද වෙනවා සන්තෝෂ වෙනවා. ටිකේලාවකින් මේ ගෙදර අදාළ ගෙදර පුතා පිරිමි ළමයි එක එක්කෙනාව උඩ තට්ටුවට එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා පල්ලෙහාට එක්කන් එනවා. ටිකේලාවකින් මේ පුතාගේ ටර්න් එක එනවා. එයාවත් එක්කන් යනවා. එයාත් දන්නේ නැහැ ඇයි මේ එන්න කියන්නේ කියලා. එයාත් යනවා. එයා කියනවා ෆාදර් මං එතෙන්ට ගියාම තෘෂ්ණිම් භූත වුණා. ඇයි? ඒක පොඩි බාර් එකක්. දුමෙන් පිරීලා සිගරට් දුම් සහ අරක්කු බෝතල් බියර් බෝතල් මේ එක්කන් ගිහිල්ලා තියන්නේ ඇයි? බොණ්ඩ දෙන්න එක එක්කෙනාට. මේ පොළවල කරමුක මං චූටි දරුවෝ. සායි මදිවට ඒ ගෙදර පුතා මෙයාට කියලා යාළුවා ෂොට් එකක් ගන්න. හරි. මෙයා කියලා අනේ බෑ මං ඔවා පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියලා මොනවාද බං? ෆිට් එකට ගන්නකො ෆිට් එකට ගන්න අපිත් ෆිට් එකට ගන්න. ඊට කියලා තිනවා මෙයා මං ඕගොල්ලොත් එක්ක ෆිට් තමයි. ඒ නිසානේ මං ආවේ. ෆිට් එකට මට මේ ඕක ගන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ කියලා අර පුතා හරි ෆන් එකට ගන්නකො. මොකද නිකන්නේ? මේ පුතා කියලා මං ෆන් එකේ තමයි ඉන්නේ. ෆන් එකට මට ඕක ගන්න ඕනේ නැහැ. මං ෆන් එකේ තමයි කොහොමද ඉන්නේ. ඊට පස්සේ තව ටිකකින් අර පුතා කියලා මොනවාද බං? පොල්ලෙක් නම් ගනින්කෝ. හරි. දැන් මෙහෙම කිව්වම මේ පුතා කියනවා ෆාදර් මම මෙතන සෑහෙන අසරණ වුණා. මොකද දැන් මෙතන පහර ගහන්න උත්සාහ කරන්නේ එයාගේ අනන්‍යතාවයටනේ. හරි. එයා කියනවා ෆාදර් මං සාකුට අත දාලා කොන්තේ අල්ලගත්තා. මට ස්වාමීන් වහන්සේ කොහෙන් වචන දුන්නත් දන්නේ නැහැ. මං කිව්වා මං කොල්ලෙක් කියලා මට ෂුවර්. ඒ නිසා මට අරක්කු බීලා ඔප්පු කරන්න ඒක අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ෂුවර් නැත්තම් ඔය අරක්කු බීලා ඒක ප්‍රූව් කරගන්න. හරි. කරනවා නේද? දැන් බලන්න මේ පුතා හිර වුණා එතන. හරිද? ප්‍රශ්නෙත් එක්ක හිර වුණා. හැබැයි ඒ හිර වෙච්ච අවස්ථාවේ නෑ කෙලින් කටින් ඉන්නවා කියන්නේ මේකයි කියන එකට සාක්ෂි දැරීමක් කළා. හිර වුණු තැන සාක්ෂි දැරීමක් කළා. අද අපගේ තේමාව වෙන්නේ මොකක්ද? දේශනා කූඩුවක් කරන හිර කූඩුව. හිර කූඩුව තුල සොයනාසි අපිට ආරාධනා කරනවා ඒක දේශනා කූඩුවක් බවට පත් කරගන්න. අද සුදු සුවිශේෂයට ගියොත් වචනේ කියන්නේ පීඩාවල පෙරනිමිති. සනාසි කියනවා මාගේ නාමය නිසා ඔවුන් ඔබ අල්ලාගෙන හිරගෙවලටත් ධර්මශාලාවලටත් පාවා දී පීඩා කරන්න ඕය. ඔවුන් ඔබ හිර කරනවා. පීඩාවට ලක් කරනවා. මේ කියනවා එවිට එය ඔබට සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ. ඒ කොහොමද පීඩාවලට ලක් වෙද්දි හිර වෙද්දි ඒක සාක්ෂි දැරීමේ අවස්ථාවක් වෙන්නේ? හිතන්න ඒ දවස්වල ඔබ දන්නවා හැම ගහලා මරුවා මිනිස්සුන්ව කතෝලිකයන්ව ගිනි තියලා මැරුවා සත්තුන්ට කණ්ඩ දීලා මැරුවා. එහෙම මරනවා කියලා බය කරද්දිත් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව විශ්වාසය තුළම ඉන්නවා කියන්නේ ඒකෙන් ඉබේම වෙන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ ජීවමානයි කියන කාරණාව ඔප්පු වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? හිර කූඩුව දේශනා කූඩුවක් වෙලා. අද අපි තේමාව වෙන්නේත් ඒකයි. දේශනා කූඩුවක් වන හිර කූඩුව. අපි හිර වෙන්න තැන සොනාසේ ආරාධනා කරනවා සාක්ෂි දරන්න. හිර වෙන්න තැන උන්වහන්සේ ආරාධනා කරනවා සාක්ෂි දරන්න. අපි දෙවන කියවීමට આવොත් පවුල්තුමා කියනවා වතර සිටියේදී මම වෙහෙස මහන්සියෙන් රෑදිවා නොබලා වැඩ කළෙමි. පවුල්තුමා කියන්නේ දේශනා කරපු සංඝ පිහිටුවපු අසුන් ලියපු ගොඩක් වැඩක් කරපු කෙනෙක්. ඒ ඔක්කොම කරද්දී වැඩ කරනවා කියන්නේ තමුන්ගේ පෞද්ගලික කටයුතු කරනවා. ඔහු කූඩානම් හදපු කෙනෙක්. ඒකට ඒක රැකියාවේ කටයුතුයි අනිත් පෞද්ගලික කටයුතු ඔක්කොම කරනවා කියන තැනදී ඔහු හිර වෙනවා. හරි? නමුත් ඔහු කියනවා ඔහු හිර වෙවි ඒ ඔක්කොම කළේ ඇයි? ඔහු කියනවා අපි එසේ කළේ මම එසේ කළේ ඔබගෙන් ආදර ලැබීමට මට අයිතියක් නැති නිසා නොව ඔබට අනුගමනය කිරීමට ආදර්ශයක් දෙවන පිණිසය. ඔහු ජීවිතේ හිර වුණු තැන ඔහු මොකද කරලා තියෙන්නේ? සාක්ෂි දැරීමක් කරලා මම එසේ කළේ ඔබට අනුගමනය කිරීමට ආදර්ශයක් දෙන පිණිසය. හිර කූඩුව දේශනා කූඩුවක් කරගෙන සනස ආරාධනා කරන්නේ මෙන්න මේ කාරණාවට. අපි ජීවිතේ හිර වෙන්න තැන ඒක සාක්ෂි දැරීමක් බවට පත් කර ගන්න. හේබ්‍රු ලිපිය 12:1 කියනවා අපි සුවිශාල සාක්ෂිකාර සේනාවකින් වට වී සිටිමු. සාක්ෂිකාර සේනාවකින් වට වී සිටිමු. ස්වාමීන් වහන්සේ ගැන සාක්ෂි දරපු මහා විශාල පිරිසක් ඉන්නවා. ඒ කවුද? සාන්තුවරු. ඒගොල්ලෝ සාක්ෂි දරුවේ මොන අවස්ථාවන් වලද?
ඔවුන් ජීවිතේ හිර වෙච්ච අවස්ථාවන් සාක්ෂි දැරීමක් කළා. පළවෙනි ප්‍රාණ පරිත්‍යාගිවරයා ස්තේපන් මුනිතුමා. ඔහු ස්වාමීන් වහන්සේ ගැන කතා කරද්දී ඔහුට ගල් ගහනවා. ඔබ නිකන් හිතන්න දැනගස්සලා ගල් ගහද්දී කොච්චර වේදනාකාරී අත්දැකීමක්ද? ගල් ගහද්දී ඔහු මොකද කියන්නේ? ස්වර්ගයට අත්ොස්සවලා කියනවා ස්වාමිනී මේ වරද ඔවුන් පිට නොතැබුව මැනව. දැන් බලන්න. ඒ මොහොතේ පවා ඔහු සාක්ෂි දැරීමක් කරනවා. ඔහු අසරණ වෙන මොහොතේ, හිර වෙන මොහොතේ ස්වාමීන් වහන්සේගේ සමාව දීමේ ආදරයට සාක්ෂි දරනවා. හිර කුඩුව දේශනා කුඩුවක් කරගන්නවා. ඊටසේ මැක්සිමිලියන් කෝල්බේ කියන සාන්තුරය ගැන ඔබ අහලා ඇති. ඔහු හිරගෙදර ඉද්දී හිරකාරයන්ගේ පෝලිං ගස්සලා එක්කෙනෙක් තුණ්ඩු දාලා තෝරලා මරන්න යන්නේ. තුණ්ඩුව වැටෙනවා එක්තරා තාත්තා කෙනෙක්ට. තිද රුපියෙක්. ඒ තාත්තා අඬන්න පටන් ගන්නවා. ආව මැරුවා මගේ දරුවන්ට යන කල මොකක්ද? මැක්සිමිලියන් කෝල්බේ ඉදිරිපත් වෙලා කියනවා ඒ තාත්තා වෙනුවට මම මැරෙන්නම්. මම මරණය බාර ගන්නවා. මොකද්ද මේ කරන්නේ? හිර කෝඩුවේ ඉද්දී සාක්ෂි දැරීමක් කරනවා. ස්වාමීන් වහන්සේගේ පරිත්‍යාගශීලී ආදරයට සාක්ෂි දරනවා. හිර කුඩු දේශනා කුඩුවක් කරගන්නවා. මරිය ගොරෙත්ති ෆ්‍රැන්සිස්කෝ කියන තරුණයා ඇයව අතවරට ලක් කරන්න උත්සාහ කරනවා. ඒ මොහොතේ ඇය කෙලින් කටින් ඉන්නවා ඉඩ දෙන්නෙම නැහැ. ෆ්‍රැන්සිස්කෝ කියන තරුණයා පිහියක් අරන් ඇවිල්ලා මරනවා කියලා බය කරනවා. අවසානයේ පිහින් අනිනවා කීප වතාවක්ම. ඒත් ඇය නෙමෙයි ඉඩ දෙන්නේ. ශුද්ධවන්තකමට සාක්ෂි දරනවා. හිර වෙනු තැන, අසරණ වුණු තැන සාක්ෂි දැරීමක් කරනවා. සවනසේ ආරාධනා කරන්නේ මෙන්න මේ දෙයට. අපිට හිත හිර වෙන තැන පවා සාක්ෂි දැරීමක් කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ අපිට ඒ දේ කරන්න කියලා තිබිලත් අපිට සාක්ෂිකාර සේනාවකගේ පූර්වාදර්ශය අපිට ලැබිලා තිබිලත් අපි ඒ දේ කරනවද කියලා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟදී එක්තරා අම්ම කෙනෙක් මාත් එක්ක කියනවා "ෆාදර්, මගේ මහත්තයා රට දරු 3 දෙනා නිතරම රණ්ඩු හරි පාඩමක් කරගන්නෙත් නැහැ, විලෝදයකට මට උදව් වෙන්නෙත් නැහැ. ඒ වෙලාවට මගේ යකා එළියට එනවා ෆාදර්." මේ අම්මගේ වචන. තේරුණා නේද? අර රණ්ඩු කරගන්නිද්දි පාඩම් නොකර දඟලද්දි මගේ යකා එළියට එනවා. මං කිව්වා යකා නෙමෙයි. ඒ වෙලාවට ඔයාගේ ජේසුස් එළියට එන්න ඕනේ. තේරුණා නේද? ඔයා හිර වෙන්න තැන ඔයා ඒක සාක්ෂි දැරීමේ අවස්ථාවක් කරගන්න ඕනේ. අම්මා කෙනෙක් විදිහට ස්වාමීන් වහන්සේගේ ආදරය දරුවන්ට විද්‍යාමාන කරමින් දරුවන්ව ආදරෙන් ගොඩනගන අම්මා කෙනෙක් විදිහට ක්‍රියා කරන්න කටයුතු කරන්නයි ඕනේ. ඒකයි වෙන්න ඕනේ. යකා එළියට එන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණා නේද? අපි හිර කුඩුව දේශනා කුඩුවක් කරගන්නේ නැහැ. මහත්මා ගාන්ධිතුමා වරක කියනවා මං ක්‍රිස්තුස් වහන්සේට කැමතියි. නමුත් ක්‍රිස්තියානි කාර්යයන්ට කැමති නෑ. ඇයි? ක්‍රිස්තියානි කාර්යෝ ක්‍රිස්තුස් වහන්සේ වගේ නෑ. ක්‍රිස්තුස් වහන්සේ මොකද කළේ? කුරුසේ හිර වෙලා ඉද්දී ඒක දේශනා කුඩුවක් කරගත්තා. ඊපස්සේ මොකද කළේ? පියාණනි ඕන් කරන දේ නොදැන කරන නිසා උන්ට සමා වෙන්න කියලා කිව්වා. හිර වෙලා හිටපු තැන එතන සාක්ෂි දැරීමක් කළා. තේරෙනවද? අපි එහෙම නෑ. ඒක මහත්මා ගාන්ධිතුමා කියන්නේ ක්‍රිස්තියානිකාරෝ ක්‍රිස්තුස් වහන්සේ වගේ නෑ. අපි එහෙම නෑ. අපේ යකයි එළියට එන්නේ. හිර කුඩුව දේශනා කුඩුවක් කරගන්න තැනක අපි නෑ. සනසේ ආරාධනා කරනවා. හිර කුඩුව දේශනා කුඩුවක් කරගන්න. අපි ඒ දේ කරද්දී සනසේ අපිට අසරණ වෙන්න දෙන්නේ නෑ. සනසේ අපි බලා ගන්නවා. සනසේ අපිත් එක්ක ඉන්නවා. වචනෙට එන්න සනසේ කියනවා. ඔවුන් ඔබ හිරගෙවලටත් ධර්මශාලාවලටත් පාවා දී පීඩා කරන්න ඕයි. එවිට ඒ ඔබට සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ. අස කියනවා ඊපස්සේ කියනවා ඔබේ කෙස් ගහකටවත් හානියක් සිදුවන්නේ නැත. ඔයා සාක්ෂි දරද්දී ඔයාට හානියක් වෙන්න දෙන්නේ නැහැ මං. මගේ රත්තරන් පුතේ මං ඔයාව බලා ගන්නවා. ඔයාට හානියක් වෙන්න දෙන්නේ නැහැ. සාුණාසේ කියනවා ඔබගේ විරුද්ධවාදීන්ට නොබිදිය හැකි වූද, නිෂ්ක්‍රබා කරන්න නොහැකි වූද, වාග් චතුරතාවයක්ද, ප්‍රඥාවක්ද මම ඔබට දෙන්නේ. මට අවශ්‍ය කරන බලය ශක්තිය මම දෙනවා. හිර කූඩුව දේශනා කූඩුවක් කරගන්න අවශ්‍ය බලයේ ශක්ති ප්‍රමාණය මම ඔයාලට දෙනවා. එහෙනම් උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ ඒ සාක්ෂි දැරීම කරන්නයි. සහ ඔයා ඒ දෙක කළොත් අවසානයේ වට වරදින්නෙත් නැහැ. අද වචනෙට උන්වහන්සේ වචනේ කියනවා අවසානයේ දක්වා ස්ථීරව සිටින්නා. මේ සාක්ෂි දැරීම තුළ අවසානයේ දක්වා ස්ථීරව සිටින්නා ගැලවෙන්න යනවා. හරිනේ. සේපන් මුනිතුමාට මොකද වුනේ? සාන්තුවරයෙක් වුණා. මැක්සිමිලියන් කෝල්බේට මොකද වුනේ? ශුද්ධෝ මැක්සිමිලියන් කෝල්බේ වුණා. මරිය ගොරෙත්තිට මොකද වුනේ? ශුද්ධෝ මරිය ගොරෙත්ති වුණා. ගැලවීම ලැබුවා. ඒ නිසා සොයනාසේ කියන දේ අයිති කරගමු. අපි ජීවිතේ හිර වෙන තැන, ගෙදර වේවා, රැකියා ස්ථානේ වේවා, පල්ලියේ වේවා,
අපිට අමාරු පුද්ගලයෝ මුණ ගැහෙද්දී අනිත් අය අපිට වෛර කරද්දී අපේ නම් කැත කරද්දී අපිට අමාරුයි අපි හිර වෙනවා. අපි හිර වෙනවා. ඒ අවස්ථාවන් වලදී ක්‍රිස්තුස් වහන්සේව අපේ සිහියට නගා ගනිමු. උන්වහන්සේ කුරුස ගසේදී හිර වෙලා ඉද්දි පවා තාත්තේ උන්ට සමාවෙන්න හිර කූඩුව දේශනා කූඩුවක් කරගත්තා. අපි හිර වෙන අවස්ථාවන් වල අමාරු පුද්ගලයෝ මුණ ගැහිද්දී අපි හිර වෙන අවස්ථාවන් වල ඒක සාක්ෂි දැරීමේ අවස්ථාවක් කරගමු. අපි මේ දෙක කළොත් උන්වහන්සේ කියන විදිහට අවසානයේ දක්වා ස්ථිරව සිටින්න ගැලවෙන්නේ අපිට සදාතන ගැලවීම උරුම වෙන්න යනවා. ඒ නිසා ජීවිතේ අපි හිර වෙන තැන පවා සාක්ෂි දරමින් ගැලවීම උරුම කරගන්න බවට පත් වෙන්නට අපි උත්සාහ කරමු. එස්දා බලයේ ශක්තිය ඉල්ලලා යාඥා කරමු.